කෙමෙන් ඉංග්‍රීසි කතාවට යොමු වෙන බය අරගෙන ඉංග්‍රීසි කතාව දිගටම කරගෙන යන ඔබට අපි ගෙන එන ඊළඟ පාඩම තමයි ඩයරි රයිටින්. අපි විශේෂයෙන්ම කලින් පරම්පරාවල අපේ අම්මලා තාත්තලා ඉස්සර අය ඩයරි එක තමන් කරන දේ ලියලා තියෙනවා අතීත කාලේ. සිංහලෙන් නම් ලියලා තියෙනවා මම උදේට නැගිට්ටා, වැඩට ගියා, කෑම පිළියෙල කළා, ගේ ආස්පස් කරා, අතුපතු ගෑවා, බැංකුවට ගියා. මේ වගේ අපි දවසේ කරපු දේවල් සටහන් කරලා තියෙනවා ඩයරි එක. දැන් අපි ඩයරි පාවිච්චි නොකලත් මේ ඇක්ටිවිටි එක අපි යොදා ගන්නවා ඉංග්‍රීසි භාෂාවෙන්. I got up at 5 o'clock in the morning. මම උදේ පාන්දර 5ටයි අවදි වුණේ කියලා මෙන්න මේ විදිහට ආරම්භ කරලා ඊට පස්සේ අපි කෑම පිළියෙල කළා, වැඩට ගියා, කෑම ගත්තා, ඊට පස්සේ වැඩට ගියා, වැඩට ගිහිල්ලා මේ කටයුතු කළා, ගෙදර ආවා, ටෙලිවිෂන් බැලුවා. මේ විදිහට අපි දවසේ කරපු දේවල් simple past tense අනුසාරයෙන් ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. මේ සඳහා පාඩම ආරම්භයේ අපි simple past tense සම්බන්ධව යම් අවබෝධයක් ලබා දෙන්නට සූදානම් වෙනවා. ඒ විදිහට අතීත කාලයේ භාවිතා කරමින් ඔබ දවසේ කළ දේවල් ප්‍රකාශ කිරීම, තමන්ගේ යහළුවන්ට ප්‍රකාශ කිරීමයි මෙහිදී වෙන්නේ. තමන්ගේ කණ්ඩායම තුළ සිටින අවසාන වාක්‍යය I went to bed at about 11 o'clock 11ට විතර මම නිදා ගන්න ගියා යන අදහස ප්‍රකාශ කරමින් වාක්‍ය 20කින් 20 භාගකින් තමන්ගේ දවසේ කටයුතු ප්‍රකාශ කිරීමයි මෙහිදී සිද්ධ වන්නේ. ඒ අනුව සූදානම් වන්න තමන්ගේ ඩයරි එහෙම නැත්නම් තමන් දවසේ කරපු කටයුතු අනිත් අයට ප්‍රකාශ කරන්න. Today was an ordinary day. Ordinary කියලා කියන්නේ සාමාන්‍ය දවසක්. Today was an ordinary day for me. මාහට අද සාමාන්‍ය දවසක්. I got up at about 5 am. මම අවදි වුණේ 5ට විතර. I got up at about කියලා කියන්නේ හරියටම නෙමෙයි පමණ. At about 5 am. උදේ 5ට විතර අවදි වුණා. Then I brushed my teeth. ඉන්පසු මම මගේ දත් මැද්දා. Had a wash එකක් දාගත්තා. Next ඊළඟට I studied. මම පාඩම් කළා. ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කළා. I studied English for a while. For a while කියන්නේ ටික වෙලාවක්. For a while. I studied English for a while. මම මොහොතක් ටික වෙලාවක් ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කළා. At around 6 6ට පමණ. At around 6 6ට පමණ I stopped studies. මම නතර කළා අධ්‍යයන කටයුතු. I stopped studies and cleaned the house. ගේ පිරිසිදු කළා. Clean the house. ගේ පිරිසිදු කළා. Next ඊළඟට I prepared breakfast. මම උදේ ආහාරය පිළියෙල කළා. මේ ඩයරියක් ලියන විට නැත්තම් දවසේ කළ දේවල් ප්‍රකාශ කරන විට ඔබ යොදාගත යුත්තේ simple past tense එකයි. Next I prepared breakfast. උදේ ආහාරය පිළියෙල කළා. I helped my mother. අම්මට උදව් කළා to prepare breakfast. උදේ ආහාරය පිළියෙල කරන්නට. එක්කෝ I prepared breakfast එහෙම නැත්නම් I helped my mother එහෙම නැත්නම් my wife වෙන්නට පුළුවන්. to prepare breakfast උදේ ආහාරය පිළියෙල කිරීමට. මෙහිදී මේ උදේ ආහාරය, දවල් ආහාරය ආදී කෑම වේල් සමග ද පදේ යොදන්නේ නැහැ. කෑම වේල් සමග ද පදේ නොයදේ. I helped my mother to prepare breakfast. Next ඊළඟට I had breakfast with my family. මම උදේ ආහාරය ගත්තා මගේ පවුලේ අයත් සමග. I had breakfast with my family. මම මගේ පවුලේ අයත් එක්කලා උදේ ආහාරය ලබා ගත්තා. After that ඊට පස්සේ I left home. මම ගෙදරින් පිටත් වුණා. I left home. මම ගෙදරින් පිටත් වුණා at 7:30 am. උදේ 7:00ට. and went to school. පාසල් යන වයසේ කෙනෙක් නම් went to school. රැකියාවක් කරන කෙනෙක් නම් went to work. I had a cup of tea. මම තේ කෝප්පයක් බිව්වා. I had a cup of tea at the cafeteria canteen එකෙන් at about 10:30 10:00ට විතර. I had a cup of tea. මම තේ කෝප්පයක් බිව්වා at the cafeteria canteen එහෙම නැත්නම් ආපන ශාලාවෙන් at about 10:30 10:00ට පමණ. Next ඊළඟට I had to make some files. මට ෆයිල් වගේක් සකස් කරන්න සිද්ධ වුණා. මෙහිදී ඔබට පුළුවන් මේ සාම්පලයේ ලෙස නොව ඔබගේ පාසල තුල, ඔබගේ රාජකාරීමය ස්ථානය තුල ඔබ කළ සුවිශේෂී දේවල් මේ ප්‍රකාශයට නැත්තම් මේ පැහැදිලි කිරීමට යොදා ගන්නට.
මේ සාම්පල් එකෙන් සෑහීමකටපත් නොවි ඔබ කළ කටයුතු මේ ඇක්ටිවිටි එක හරහා අනිත් අයට ප්‍රකාශ කරවීමයි අපගේ අරමුණ වන්නේ. I had to make some files at the office. ඔෆිස් එකේදී මට ෆයිල් වගේක් හදන්න වුණා. At around 12:30 I had lunch with my friends. මගේ යාළුවොත් එක්ක මම දවල් ආහාරය ලබා ගත්තා. ඒදීද lunch යන පදයේ සමග ද පදයේ යොදාගන්නේ නැහැ. I had lunch with my friends. මගේ යාළුවොත් එක්ක දවල් ආහාරය ලබා ගත්තා. දවල් ආහාරය කෑවා කියන එකයි. Today I was very busy at the office. මම කාර්යාලයේදී ගොඩක් කාර්යබහුල වුණා. I was very busy at the office. කාර්යාලයේදී මම ගොඩක් කාර්යබහුල වුණා. ඉගෙන ගන්නා කෙනෙකු නම් I was very busy at the school. පාසලේ මම ගොඩක් කාර්යබහුල වුණා ආදී වශයෙන් තමන්ගේ පැත්තට හරවා එබඳු වැකි ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා. I took a bus. මම බස් එකක් ගත්තා and got home. ගෙදරට පැමිණියා. get home එකේ අතීත කාලේ got home. ගෙදර පැමිණියා. මෙහිදී come home වෙනුවට get home තමයි වඩා ලස්සන පදේ වන්නේ. I took a bus. මම බස් එකක් ගත්තා. take එකේ past tense එක took. I took a bus and got home at 5:30 pm. පහමාට විතර ගෙදර ආවා. got home at 5:30 pm. then in pasu I had a wash එකක් දාගෙන I had a wash එකක් දාගෙන and had a cup of tea තේ කෝප්පයක් පානය කළා. had a cup of tea තේ කෝප්පයක් පානය කළා. I had to clean the garden. මට සිද්ධ වුණා පිරිසිදු කරන්නට ගෙවත්ත and the house නිවස. ගෙවත්ත සහ නිවස පිරිසිදු කරන්නට සිද්ධ වුණා. after that ඉන්පසුව I watched news for some time. ටික වේලාවක් for some time ටික වේලාවක්. after that ඊට පස්සේ I watched news. මම news බැලුවා for some time ටික වේලාවක්. I had a lot of homework. මට ගොඩාක් ගෙදර වැඩ තිබුණා. I had a lot of homework today. අද මට ගොඩාක් ගෙදර වැඩ තිබුණා. I wrote some notes. මම note වගේක් ලිව්වා. I wrote some notes. සටහන් වගේක් ලිව්වා. and studied English. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා අධ්‍යයනය කළා. studied English for some time ටික වේලාවක් හැන්දෑ කාලේ. thereafter ඊට පස්සේ I read the English newspaper. මම ඉංග්‍රීසි පත්තරේ කියවුවා. and studied අධ්‍යයනය කළා some new words අලුත් වචන ටිකක්. and studied some new words අලුත් වචන ටිකක් අධ්‍යයනය කළා. at 9 pm 9ට පමණ I had dinner. මම රාත්‍රී ආහාරය ගත්තා. I had dinner. මම රාත්‍රී ආහාරය ගත්තා with my family. මගේ පවුලේ අයත් සමග. with my family. මගේ පවුලේ අයත් සමග. after that ඊට පස්සේ again I watch videos. මම වීඩියෝ වගේක් බැලුවා. and after having a wash එකක් දමා ගැනීමෙන් පස්සේ after having a wash එකක් දැමීමෙන් පස්සේ I went to bed. මම නිදාගන්නට ගියා at about 11:30 11:00ට පමණ. at about 11:30 11:00ට පමණ. මේ ප්‍රකාශය එහෙම නැත්නම් මේ දවස ගත කළ ආකාරය සඳහන් කරන කොටස දෙතුන් පාරක් ඔබ ශ්‍රවණය කරන්න මුලින්ම. ඊට පසුව ඔබට මම මීට පෙර පාඨමාලාවේ ලබා දී තිබෙන එදිනෙදා කරන කටයුතු වලට අදාළ ක්‍රියාපද අරගෙන ඒවා අතීත කාලයට හරවා Tamanට ඒ දිනේ පිළිවෙලට ආරම්භයේ සිට අවදි වූ මොහොතේ සිට නිදාගන්න යන්නට යන මොහොත දක්වා ඒ කරන ලද විශේෂ ක්‍රියාපද එකට එකතු කරමින් එකට පෙළගස්වමින් ඔබගේ දවස කළ ආකාරය ප්‍රකාශ කරන්න. මේදී විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි ඔබ ක්‍රියාපද ටික එක කොලයකට ගන්න. නමුත් මෙය කටපාඩම් කිරීම හෝ ලිවීම වැදගත් වන්නේ නැහැ. ඔබට පුළුවන් අවශ්‍ය නම් තමන්ගේ දිනේ මේ ආකාරයෙන් ලියන්නට. නමුත් එය ඔබගේ කණ්ඩායම එකතු වී ප්‍රැක්ටිස් කරන විට කිසිසේත් කටපාඩම් කිරීම හෝ කොලය බලාගෙන සිදු නොකළ යුතුයි. පෙර සූදානම් වී තමන් කළ කටයුතු එකින් එක මතක් කර ගනිමින් අනිත් අයට ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීම තුළ තමයි ඔබගේ ඉංග්‍රීසි කතන හැකියාව ස්පෝකන් ඉංග්ලිෂ් ඇබිලිටි එක වර්ධනය වන්නේ. කොලයක් කියවීමෙන් හෝ කටපාඩම් කිරීම තුළ එම ඉංග්‍රීසි කතාව හදා ගැනීමට
ලොකු රුකුලක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා Taman දවස ගත කළ ආකාරය එක දිනක් නොව හැමදාම ඔබට ඔබගේ කණ්ඩායමට කියන්න පුළුවන් නම් සහ ඊට අමතරව ඔබට මිර එකක් ගාවට කන්නඩියක් ගාවට ගිහිල්ලා ඔබ දෙසම බලාගෙන ඔබ කළ කටයුතු කියන්නට හැකියාව ලැබේ නම් ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට අවශ්‍ය කොන්ෆිඩන්ස් එක එහෙම නැත්නම් ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනවා. උත්සාහ කරන්න තමන් දවස ගත කළ ආකාරය තවත් අයට ප්‍රකාශ කරන්න මේ ආකාරයෙන්. මේ වීඩියෝවෙන් ඔබ සිම්පල් පාස්ට් ටෙන්ස් අතීත කාලයේ භාවිතයෙන් තවත් කෙනෙකුට තමන් දවස ගත කළ ආකාරය ප්‍රකාශ කරමින් යමක් අතීතයෙන් ප්‍රකාශ කරන ආකාරය පුරුදු වුණා පුහුණු වුණා. සූදානම් වන්න තවත් වැදගත් සරල අදහස් ප්‍රකාශ කිරීමක් එහෙම නැත්නම් කතා කළ හැකි මාතෘකාවක් ඊළඟ වීඩියෝවෙන් අපි ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.